අපි ආවා කතරගම දේවාලයට. ඉතින් කිරිවේර පේනවානේ, කතරගම දේවාලේ පේනවානේ. Good morning හැමෝටම. ඉතින් ඔන්න පාද යාත්‍රා ගමනේ මාත් එක්ක දෝගොල්ලෝ පාද යාත්‍රා යන තුන්වෙනි දවසේ. ඔන්න ඉතින් මේ ගමනේ ඊය පිළින්තුරෙන් ඇවිල්ලා මෙන්න මේ සුන්දර ඉසව්වේ රාත්‍රී ගත කරා. ඉතින් ඊට පස්සේ අපි අද මෙතනින් ඊ රාත්‍රී මෙතන ගත කළා. අද යනවා අපි කටුපිලාරට. කටුපිලාරේ හරි ලස්සන view එකක් තියෙන හරි ලස්සන දන. ඒ වගේම කටුපිලාරේ තියෙනවා අද දන්සලක්. ඒ කියන්නේ දළදා මාලිගාවෙන් දෙන දන්සලක් තියෙනවා එන බැතිමතුන්ට එන සංචාරකයන්ට. ඉතින් ඒ දන්සලත් අද පුදාගෙන අද රාත්‍රිය ගත කරන්න යනවා. එනවා මේ පාද යාත්‍රා ගමනේ ගොඩක් කට්ටිය අවසන් රාත්‍රිය ගත කරන තැන එන කියන්නේ වරහනට. ඉතින් වරහනේ මතක ගොඩයි. වරහනට ගිහිල්ලා කියනවා වරහනේ මතක මොනවද කියලා. ඉතින් අපි යමු කටුපිලාර දක්වා. යමු. යාට දියුල් හම්බෙලා. ඉතින් 7:00ට පටන් ගත්ත ගමන දැන් කෙමෙන් කටුපිලාර ළඟල තියෙන දැන් මේ අමාරයි. කටුපිලාර තව කිලෝමීටර් එකමාරක් වගේ පොඩි දුරක් තියෙන්නේ. ඉතින් මේ යමු. දැන් ටික පාර අමාරුයි කියන්නේ. එන්න මේ වැලිත් එක්ක යන්න අමාරුයි. කකුල උස්සලා ගන්න අමාරුයි. කකුල යට යනවා. ඉතින් අපි යමු හිමීට. ඉස්සරහට යමු. කටුපිලාර බලන්න. යමු. මේ කලපොදිය ඇවිදගෙනකොට හරි ලස්සන මතකයක් එකතු වුණා මේ පාද යාත්‍රා ගමනට. වෙන්නනද? ඒ බලන්න. විශාල කුහරෙකුගේ අන්තට්ට උසව හිස්කබලා. ඉතින් මේ පාද යාත්‍රා ගමනේ මේ යාල කැලේ හරහා එද්දි දකින්න හම්බෙන දේවල් මේවා. මේවා හරි කලාතුරකින් තමයි දකින්න හම්බෙන්නේ. මොකද මේ පාද යාත්‍රාවට කට්ටිය තමයි මේ වගේ දේවල් තියෙනවා දකින්න හම්බෙන්නේ. මොකද මේ ඩ්‍රයි සෝන්. ඉතින් මේ වගේ දකින්න මේ වගේ දේවල් හරි හම්බෙන් දකින්න. එහෙනම් අපි යමු මේ ඉස්සරහට. තුන්වන දවසේ මේ ඉතින් තුනේ උඹල අපි ඊයවලා අපි කියමු කරලා දෙවෙනි දවසේ ඉතින් තුන්වෙනි දවසේ මේ යන්නේ පිලාර බලන්න. ඉස්සරහින් තියෙන ඉසි දවස්. ආර නතුන්ට සම්රායක් තියෙන. සත්‍යන මේ පිලාරේ පෙන්නන්න බලන්න. පේනවද ඕගොල්ලොන්ට? ඉතින් ලොකු කඩයක් මේ යන්නේ කටුපිලාර. ඉතින් අපි යමු කටුපිලාරේ දන්සලට. දන්සලදී
නිස්කලංක තරම් ඉන්නේ. ඉතින් කටු පිලාරෙන් තර වෙලා පිටයින් යට ඇවිල්ලා දන්සල් ඇඳලා අපි ආවා පරණ තොටුපොළට. ඉතින් පරණ තොටුපොළේ ඉඳලා යන්න ඕනි වරහනට. ඉතින් අද රාත්‍රිය ගත කරන්න සොඳුරු ඉසව්ව බලමු. මම ඒකට ආවේ මැනික් එකේ. ලගින්න දෙන්නේ. එකේ වතුර අඩුයි. මම ඒකට ආවේ මැනික් එකේ. මේ උඩහට යනකොට තමයි වරහන තියෙන්නේ. අපි බලමු. කොරම කලින් නාන්න ඕනේ. නාලා හම්බෙමුකෝ. ඉතින් කොහොමද? අද රාත්‍රිය වරහන්ට යන්න කියලා හිතාගෙන ආවට සුන්දර ඉසව්වක නවතින්න හිතුණා. මම අර මැනිකගේ කොට වෙලා ආවා පරණ තොටුපොළට. ඉතින් පරණ තොටුපොළේ සුන්දර ඉසව්වක නවතින්න කියලා හිතාගෙන නැවතිලා මායි නාන්න ආව පල්ලෙහාට. අනික් කට්ටිය උඩා මහන්සි හරිනවා. ඉතින් කොහොම නමුත් මේ මැනිකගේ වතුර ගැන නම් කියන්න වචන නැහැ. ඊළුව සහනයක් තියෙන අර කිලෝමීටර් 70ක් 80ක් විතර එක දිගට දවස් දෙකක් විතර ඇවිදලා කුබුක්කන් ඔයෙන් නෑවට පස්සේ අද තමයි ඔන්න මේ විදිහට මෙන්න මේ විදිහට නිදහසේ වතුරේ වැහැලා ඉන්නේ. ඉතින් මේ ගමනේ මේ පාදයාත්‍රාවේ අවසන් දිනේ හෙට. ඉතින් මේ අද ගත කරන්නේ අද එතන පරණ තොටුපොළේ ගත කරන්නේ 3 වෙනි රාත්‍රියේ. නේ නාලා වතුර කන්න මොනවාරි හදාගෙන ඉතින් හම්බෙමු. එන්න අපි නාමු. යමු මාත් එක නාන්න. මැනික්ගේ යා නාලා කරලා ඔක්කොම ගල්ලා සුපුරුදු පරිදි අද මමනේ මේ කුක්. මෙයා තමයි කුක් දැන්. මේ ගමනේම සම්පූර්ණ ඉවීමේ මේක දෙන්න ඕනේ දුලංජනයියට. ඉතින් දුලංජනය අද දෙනවා අපිට මොනවද? බඩ. සුපිරි රොටියක් දෙන්න හදන්නේ. ඉතින් මේ ඕගොල්ලෝ පෙන්නන්න දෙයක් තිබ්බා. ඕගොල්ලෝ නම් පෙන්නන්න හැදුවා මොකක්ද දන්නවද? මේ ගංගවල් ආශ්‍රිත එහෙම කැම්පින් එහෙම යනකොට ගංගවල වලින් වතුර බොන්න බෑ යනවා මනම් කියලා ජරාව කියලා හිතෙන කට්ටියට මෙන්න මේ වගේ පොඩි ලිඳක් කපා ගන්න. මේ ලිඳ කපාගෙන මේ විදිහට පරන ඉතු පිරන වතුර ටික අයින් කරලා අලුත් වතුර ටිකක් පිරෙන්න දෙන්න ටික. ඉතින් මේ විදිහට හදාගත්තම අර වැලි දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝ පොඩි කාලේ කරන අර ෆිල්ටර් හදනවා කියලා වැලි දාලා ඉවරලා අන්න ඒ දේ තමයි උතන වෙන්නේ කෙටියම. ඉතින් ඒ වතුර ගන්න පුළුවන් බොන්න. මොකද පිරිසිදු වැලි වලින් පෙරලා එන්නේ. ඉතින් රැට එහෙ රොටියකුත් හදාගෙන රොටියක් කන ගමන් හම්බෙමු. දුලංජනට දව ගන්න ඕනේ මොනවා වුණා. ඉතින් රොටියක් කන ගමන් හම්බෙමු කියනවා. තොටුපොළේ ඉඳන් කමු දුලංජනයි හදමු මොනවද මේ? උරක්කන් රොටි එක්ක. මොනවද තියෙන සම්බෝල. උරක්කන් රොටි එක කට් සම්බෝල තියෙනවා තොටුපොළේ ඉඳන්. එහෙනම් ඉතින් 3 වෙනි දවසත් මේ රාත්‍රියත් තොටුපොළේ ගත කරලා හෙට උදේ හම්බෙමු එනවා. එහෙනම් good night.
morning හැමෝටම. ඉතින් මේ සුන්දර පාදයාත්‍රා ගමනේ අද 4 වෙනි දවසේ. ඉතින් ඊයේ පරණතොටුපොළේ ඉඳලා පුද සත්කාර උදේ කරලා ඒකට එතන ආශිර්වාද අරගෙන අපි යනවා මේ වරහන හරහා කටගමුවට. කටගමුවෙන් කතරගමට. ඉතින් මේ අද මේ පාදයාත්‍රා ගමනේ අන්තිම දවසේ කියන්නේ ප්ලෑන් කරන් ඉඳපු විදිහට අද අන්තිම දවසේ මේ තමිල භක්තිකයන්ට නැත්නම් හින්දු භක්තිකයන්ට නම් මේක අන්තිම දවසේ නෙමෙයි. මේ කට්ටිය එනවා තවදුරටත්. ඒ කියන්නේ මේ මාසේ ලබන මාසේ 5 වෙනිදා මේ පාදයාත්‍රාවේ ඇවිල්ලා කතරගම පෙරහැරට සහභාගී වෙන්න පුළුවන්, එකතු වෙන්න පුළුවන් මේ බැතිමතුන්ට. ඉතින් මේ හැමෝම යන්නේ කතරගම පුදුබිමට. ඉතින් සුපුරුදු පරිදි අපිත් යනවා කතරගම පුදුබිමට. එහෙනම් වරහානේදී හම්බෙමු. යා. මාස දෙකක් එනවා මේ එක දිගට යාපනයේ ඉඳලා. යාපනයේ. ඒ කියන්නේ ප්‍රධාන ස්වාමී කෙනෙක් ඉන්නවා. යාස්වාමී අතන බෙල් දාලා පූජාව කරලා තමයි එන්නේ. ඒකට ඉස්සරහට පස්සාද? නෑ පස්සේ ඉන්නවා. ඉස්සරහන් ගියා. පස්සේ ඉන්නවා. 100ට වැඩි. 100ට වැඩි නඩේ. වැඩි කටියේ. අරෝහරා. ඉතින් පරණ තොටුපොළ පාස් කළා වරහන්ට යන අතරමඟදී හම්බෙනවා කරපිංච කැලි. කරපිංච. යා අර බෙහෙත් කරපිංචනේ. සුවඳයි. ඉතින් තව ස්වල්ප දුර ඇදින්නේ වරහන්ට. අපි යනවා කතරගමට. යන්කෝ වරහන්ට ඉස්සෙල්ලා මුලින්ම යා. ඉතින් ඔන්න අපි ආවා වරහනට. ඉතින් මේ ඇවිල්ලා යාල ගොඩක් කට්ටිය කියන්නේ පාදයාත්‍රා වෙන ගොඩක් කට්ටිය නවතින මෙන්න මේ සුන්දර වරහනේ. මොකද එතන තමයි ගොඩක් කට්ටිය නවතින ඉඩ පහසුකම් තියෙන්නේ. මොකද මැණික් ගඟ යනවා. මැණික් ගඟ යාල කැලේ මැද්දෙන් යන මැණික් ගඟ පාලමකින් එකතු කරන්නේ මෙන්න මේ වරහනේ. මම පෙන්නන්න බලන්න. ඉතින් සමාජිකයෝ ටික ඉන්නවා වරහන අසල. හයි. කෞශල්‍ය අයියේ. හයි. good afternoon. එනවාද? වරහන. ඉන්න මට. ඉතින් මේ වරහන ගැන කිව්වොත් එහෙම මේ පාදයාත්‍රා වෙන සංචාරකයන්ගේ සොඳුරු නවාතැන්වල තමයි මේ වරහන. ඉතින් වරහන ගැන මතක ගොඩක් තියෙනවා. මොකද ගිය අවුරුද්දේ දිනේෂ් අයියත් එක්ක අපි එනවා මේ වරහන ක්ලීන් කරන්න. මේ වරහන දක්වා කටගම විසිර වරහන දක්වා මේ පාදයාත්‍රාවේ මේ යාල කැලේට එකතු වෙච්ච බැතිමතුන්ගෙන් එකතු වෙච්ච අපද්‍රව්‍ය ටික අයින් කරන්න එනවා අපි ක්ලීන් අප් ටීම් එකක් විදියට මේ යාල කැලේ මැද්දට. ඉතින් ඒ හරි සුන්දර මතක මේ ආපු තැන් වලට ආපුවම නැවත එනකොට. ඉතින් වරහනට සමුදීලා අපි යමු යාල කැලේ මැද්දෙන් කටගමුවට. වරහනට සමුදීලා යනවා අපි මෙහෙම ඉස්සරහට. මොකද දැන් අපි යන්න ඕනි වරහන ඉඳලා කටගමුව දක්වා තව කිලෝමීටර් 15ක් විතර යන්න ඕනි. 15ක් 10ක් විතර යන්න ඕනි. මම හිතන්නේ ඉතින් කටගමුව එන්ට්‍රස් එකෙන් තමයි යාල කැලේ ඇස්සේ එන්න තියෙන්නේ. ඉතින් ඉඳන් කතරගමට යන්න ඕනි. අද රාත්‍රියේ කතරගම ගත කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. යමු අපි හිමීට කතරගම බලා නැත්තම් කටගමුව බලා යමු. මේ ඉන්නේ පාදයාත්‍රාවේ යන කට්ටියට පයින් යන්න පුළුවන් යාල කැලේ මැද්දෙන්. ඉතින් හරි වාසනාවන්තයි මේ පාදයාත්‍රාව වෙන දමිළ ජනතාව, ඒ වගේ මේ සංචාරකයන් බැතිමතුන් මේ හැම දෙනාම වාසනාවන්තයි. මේ කුමන මුක්කන් ඔය ඉතින් ගියාම යාල මැණික් ගඟ යන ඒ සුවිශේෂී ස්ථාන හරහා මේ වගේ ජාතික වනෝද්‍යාන දෙකක් කරා පාගමනින් යන්න මේ කතරගම
දෙවිඳුන් අද පුදාගන්නේ මේ අපි හැමෝම හරි වාසනාවන්තයි. මොකද මේ පයින් යන්න හම්බෙන සීමාවක් නෙවෙයි. ඒක සෆාරි වාහනයකින් නැත්තම් යන්න ක්‍රමයක් නැත. සෆාරි වාහනයකින් විතරයි යන්න පුළුවන්. සෆාරි වාහන වල යන්න බැරි තැන් වල පයින් ආවා. ඉතින් අපි හරි වාසනාවන්තයි කිව්වේ ඒකයි. වරහණින් එළියට ගිහිල්ලා කටගමුවට ගිහිල්ලා කියන්නම් මේ ගමනේ සුවිශේෂී දේවල් ටිකක්. මොකද මේක රෙඩි වෙච්ච විදිය මේකට එන්න උමනා වෙච්ච විදිය ඔක්කොම හේතු ටික ඔක්කොම කියන්නම්. ඉස්සරහට ගිහිල්ලා යමු අපි හිමිට ඉස්සරහට. පාද යාත්‍රා ගමනේ අවසන් හරියට ඇවිල්ලා ඉන්නේ වෙනි. ඉතින් කටගමුවට තව ස්වල්ප දුරයි තියෙන්නේ. මට මේ මතක් වුණේ ඊපාර අපි ක්ලීන් කරන්න ආවේ මෙන්න මේ ප්‍රදේශය. ඉතින් ගිය පාරට වඩා මේ පාර ගොඩක් උණුවේ මඩුවේ. ඉතින් ගිය පාර ඒ කියපු දේවල් මේ පාර පාද යාත්‍රා පටන් ගන්න කලින් කියපු දේවල් ගොඩක් දේවල් මේ බැතුම් සංචාරකයන් අහලා තියෙනවා. ඒ කියන්නේ කුමුණේදී දැක්කට වඩා දෙයක් යාලේදී දැක්ක. මොකද යාලේ ඒ තරමට පිරිසිදුයි. ඉතින් කියන්න සතුටුයි ඒක ගැන. මොකද අපි දෙයක් කරාගෙන එකක් සතුටු වෙනවා. ඒ වගේම මේ මිනිස්සු එකෙන් පණිවිඩ අරගෙන තියෙන එක ගැන සතුටු වෙනවා. ඉතින් පේනවනේ පොලිතින් හිම නැත්තම් ගිය පාර මේ තැන්වල පොලිතින් පුරවලා බිස්කට් කොළ එකී මේකී නොකී දේවල් ගොඩක් තිබ්බා. ඉතින් සතුටුයි මේ වගේ ජාතික වස්තුවක් මේ විදියට පරිස්සම් වෙලා තියෙන එක ගැන. ඉතින් අපි යමු හිමිට ඉස්සරහට ගිහලා හම්බෙමු කටගමුවේ. යාල රක්ෂිතයට පිවිසෙන සුන්දර කටගමුවේ තිබ්බ දන්සලෙන් වැදලා මෙන්න මෙයාගේ දායාදයෙන් අයිස්ක්‍රීම් උත් කාලා අපි 5 දෙනා යනවා. ඉතින් මේ පාද යාත්‍රාවේ අවසන් නදියට දක්වා ඒ කතරගම දෙවියන් අඳ පුදා ගැනීම සඳහා තව කිලෝමීටර් 10ක් විතර තමයි යන්න ඕනි. ඉතින් අපි මේ ඇවිදන් යන ගමන් කතරගම දේවාලය දක්වා එන ටික හිමීට ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු. මොකද ගමන් මාන්සෙත් එක්ක එක දිගට යන්න අමාරුයි. ඉස්සරහට ගිහලා හම්බෙමුකෝ. යා දවස් 3ක 4ක ගමනාන්තයෙන් පසු කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයකින් පසු අපි ආවා කතරගම දේවාලයට. ඉතින් කිරිවේර පේනවානේ, කතරගම දේවාලේ පේනවානේ. කොහොම නමුත් අවසානයේ මම දුර්ජානන්ද අයියා, අක්කා, මාමා, අයියා අපි සෙට් එකම ආවා. කොහොම හරි අද හවස 5 හවස
හවස කියන්නේ හවස 7 විතරනකොට මෙතෙන්ට ආව. ඊට පස්සේ නිකන් නාලා පොඩ්ඩක් වෙලා ඉඳලා මේ දැන් ඉන්ට්‍රස් එකෙන් අස්සට යන ගම. ඉතින් හරි සතුටුයි. ඉතින් හෙට උදේ කිරි වෙහෙර වැඳ පුදාගෙන මේ ගමන අවසන් කරන්න හිතේ තියෙන භක්තියත් එක්ක ඉස්සරහට යනවා. ඉතින් මම මේ කියන්න හැදුවේ කතරගම පුරවරය, මේ කතරගම දේවාලය, මේ කතරගම පුරවරය පෙරහැරට සැරසෙනවා. හරි ලස්සනයි. බලන්නකො පොඩ්ඩක්. අර හරි නිස්කලංක සාමකාමී ගතියක් තියෙන. බලන්නකො. මම පෙන්නන්න. මම නම් පේන්නේ නැතුව දන්නේ නැහැ කලවර ඇති. බලන්නකො මේ වටපිටේ තියෙන සුන්දරත්වය. පේනවද? විදුලි ආලෝකයෙන් මුළු කතරගම පොදබිමම නැහැවිලා තියෙන්නේ. ඉතින් මේ තමයි කතරගම මහා පිංකම. ඒ වගේම ලංකාවේ මම විශ්වාස කරන විදිහට මම හිතන විදිහට ලංකාවේ ලොකුම පෙරහැරක වුණ නිවැරදි. මොකද දල්දා මාලිගා පෙරහැරට වඩා මේ පෙරහැරට තාම ඇති සිතින් එන බැතිබුදුන් ප්‍රමාණය වැඩි. ඉතින් මම හරිද නිවැරදිද දන්නේ මට බනින්න එපා. ඉතින් මං කිව්වේ මගේ මතේ මම නමුත් හෙට උදේ මුණ ගැසෙමු කීරි වෙහෙර ළඟින්. ඒ වගේම කතරගම දේවාලය ගාවින්. එහෙනම් හම්බෙමු. දවස් 4ක කිලෝමීටර් 100කට වැඩි නැත්නම් ඊට ළඟ ආසන්න ප්‍රමාණයක සුන්දර ගමනාන්තයක් වුණ මේ පාදයාත්‍රා ගමනේ අවසාන අදිය නැත්නම් අවසන් මොහොතේ ඉන්නේ. ඉතින් අන්තිමට ඉතුරුනේ මයිදුලාංජනයි විතරයි. කෞශල්‍ය අක්කයි යාගේ මාමයි අයියයි ගියා යන්න ගෙදර. ඒ කට්ටිය අපිට මගින් හම්බුනේ මයිදුලාංජනයි අයියයි ප්ලෑන් එකක් නැතුව රස කියන්නේ ප්ලෑන් එකක් කියන්නේ අපි දෙන්න හිටිගමන් සෙට් උනේ. හිටිගමන් සෙට් වෙලා ඇවිල්ලා මේ වගේ සුන්දර ගමනක් ආවයි. අතරමකට සෙට් වුණා කෞශල්‍ය අක්කයි මාමයි යාගේ අයියයි. ඉතින් මේ දවස් 4 අපි 5 දෙනා හරි සුන්දර අත්දැකීම් ඒ වගේම හරි සුන්දර මතක ගොඩක් එකතු කරගත්තා. කොහොම නමුත් කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. මොකද ඒත් එම යුද හමුදාවෙන් ඒ වගේ කට්ටියකින් අපිට ගොඩක් සහාය ලැබුණා මේ පාදයාත්‍රා වෙන කට්ටියට ආරක්ෂාවට. ඒ වගේ දේවල් ඔය ඉන්න තොටු පොළවල් වල එහෙම. ඉතින් ඒ වගේම වතුර සපයන කට්ටිය, ඒ වගේ මේ දේවාලේ කාර්යභාරය කරන කට්ටිය ඔක්කොටම ගොඩක් පිං මේ පාදයාත්‍රා වෙන හැමෝටම මේ විදිහට සලකනවට. ඉතින් කොහොම හරි තව දවස් 5කට වැඩි මම හිතන්නේ මේ ලබන මාසේ 5 වෙනිදා පාදයාත්‍රා වෙන්න පුළුවන්. පෙරහැර පටන් ගන්න 14 නේ. පෙරහැර මහා පෙරහැර 14 තියෙනවා. කොහොම හරි ඉතින් කියන්න සතුටුයි. හිතේ තිබ්බ ලොකු හිණයක්. මෙයා තමයි නඩේ ගුරා. එයාගේ 3 වෙනි වාර, මගේ 5 වෙනි පාර. ඉතින් අත්දැකීම් ගොඩයි. අලුත් යාළුවෝ හම්බුණා. හරි සුන්දර ගමනක්. ඉතින් කියන්න තියෙන්නේ
මේ ගමනට ඕගොල්ලොත් එකතු වෙන්න ලබන අවුරුද්දේ කියන්නේ එකතු වෙලා මේ ගමනේ තියෙන අත්දැකීම් මේ ගමනේ තියෙන ත්‍රාසයේ භීතිය මොකද කුමන ඊට පස්සේ යාල කියන ලංකාවේ තියෙන ප්‍රධාන වනෝද්‍යාන දෙකක් මැද්දෙන් එන්නේ සාමාන්‍යයෙන් සෆාරි එක රුපියල් 25000 30000 දීලා යන අත්දැකීමට වඩා කුමන යාල කියන ජාතික වනෝද්‍යාන දෙක මැද්දෙන් පයින් කිලෝමීටර් 80කට වැඩි ප්‍රමාණයක් 100කට කිට්ටු ප්‍රමාණයක් එනවා කියන එක කියන්න බැරි දෙයක් මොකද ඒක හරි අමුතුයි ඒ වගේ මේ අත්දැකීම් මරු ඉතින් කොහොම හරි අපි අපේ ගමන පරිස්සමෙන් ඒ වගේම මොකාවි අපේ ගමන අපි ඉටු කරා ඉතින් ඉරිමෙරත් ඇඳගෙන දැන් අපි නික්ම යන්නයි සූදානම මේ කතරගම අඩවියට නැත්නම් කතරගම පුරවරයට සමුදීලා එහෙනම් ඉතින් මේ පාදයාත්‍රාවේ ආපු හැමෝටම ඒ වගේම මේ අපි වෙනුවෙන් මේ දේවල් කරපු හැමෝටම කඳ සුරිඳු පිහිටයි කියලා මම මෙතනින් නවතිනවා එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් තැනකින් හම්බෙමු channel එක subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න එහෙනම් හැමෝටම කඳ සුරිඳු පිහිටයි